හායි කොහොමද ඉතින් අත්‍යතුම් සුද්ධෝත්තම පාප්පහන්සේගේ අවමංගල්‍ය උත්සවයට මෙන්න මේ වගේ අවිගත් වූ ආරක්ෂක බටීන් කිහිප දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඔයා හොඳටම දකින්න ඇතිනේ. මේවා දකින්නේ ස්විස් ආරක්ෂක බටීන් කියලා හඳුන්වන අන්න ඒ ආරක්ෂක බටීන්. මේගොල්ලොන්ට පැවෙල්ලා තියෙන රාජකාරිය තමයි ඩ්‍රෝන් යානා විනාශ කරන එක. මේගොල්ලොන්ගේ මේ අතේ තින්නේ අන්න ඒ ඩ්‍රෝන් යානා විනාශ කරන්න ගන්න ඩ්‍රෝන නාශකාවි. ක්‍රොේෂියාවේ පිහිටල් තියෙන පෘථිවියේ ඇස විදියට හඳුන්වන සෙටීනා ගඟ තමයි මෙන්න මේ දැන් ඔයා දකින්නේ. මීට කලින් ඔයා දැකලා තිබුණේ නෑ නේද පෘථිවියේ ඇස? මෙන්න මේ දැන් ඔයා දකින්නේ සාමාන්‍යයෙන් ඔයාට දකින්න නොලැබෙන අතිශය දුර්ලභ සංසිද්ධියක්. මේවා දකින්නේ ටිකක් විශාල ප්‍රමාණයේ මීවදයක්. ඉතින් විශාල ප්‍රමාණයේ මීවදවල මෙන්න මේ සිදුවෙන සංසිද්ධිය බලන්නකෝ. මේ මීවදේ වටේට මෙන්න මේ විදිහට රැල්ලක් ගමන් කරනවා. ඉතින් මෙන්න මේ රැල්ලක් ඇති කිරීම සිදු කරන්නේ මෙන්න මේ මීවදේ ආරක්ෂාව වෙනුවෙන් කියලා තමයි සඳහන් වෙන්නේ. චීනය කියන්නේ කොහොමත් ඉතින් වෙනස් වැඩ කරන අමුතු රටක්නේ. චීනයේ තායිෂෝ වල රුයි කියන පාලම තමයි මෙන්න මේ දැන් ඔයා දකින්නේ. සාමාන්‍යයෙන් පාලම් 3කින් සමන්විත මෙන්න මේ පාලමේ පතුල සම්පූර්ණයෙන්ම නිම වෙලා තින්නේ වීදුරු වලින්. ඔයා මීට කලින් ජිම්නාස්ටික් සංදර්ශන ඇතිතරම් දැකලා තිනේ. හැබැයි කවදාවත් දැකලා තියෙනවද ඇක්‍රොබැටික් සංදර්ශනයක්? ඔන්න ඉතින් දැකලා නැත්නම් බලා ගන්න ඇක්‍රොබැටික් සංදර්ශනයක්. මේ වීඩියෝ ක්ලිප් එකත් එක්කම අපි අදට අවසන් කරමු මේ වීඩියෝ එක. ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.